බඹරෝ නුඹ නාඩන් සීතල සඳ එළියේ. ඉතින් හැමෝටම ආයිබෝවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් සුනෝ AI යූස් කරලා හරියට කොහොමද මියුසික් එකක් හදාගන්නේ කියලා මම පැහැදිලිවම කියලා දෙනවා. ඉතින් ඔයාලට ඕයි නම් මේක ස්පීඩ් එක වැඩි කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් තමයි ඒකට වෙලාව. ඉතින් අපි මුලින්ම යමු සුනෝ වෙබ්සයිට් එකට. ඉතින් මේ විදිහට ටයිප් කරගත්තාට පස්සේ අපිට වෙබ්සයිට් එක එනවා මුලින්ම. ඉතින් මෙතනින් අපි ලොගින් වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා සයිට් එක. ඉතින් අපිට මේකට සයින් ඉන් වෙද්දි ක්‍රෙඩිට්ස් 50ක් හම්බ වෙනවා. ඒ වගේම මේක පැය 24කට සැරයක් අලුත් වෙන්නේ. මෙතන මේ යටින් පෙන්නලා තියෙනවා ඒක. ඉතින් ඒ වගේම තමයි මේකේ මීට වඩා අපිට කොයින්ස් ඕයි නම් මෙතන තියෙනවා චැලෙන්ජස් කියලා එකක්. ඒකේ තියෙනවා එක එක චැලෙන්ජස්. ඒ චැලෙන්ජස් වලට අදාළව අපි ඒ කියලා තියෙන ටික කම්ප්ලීට් කරොත් අපිට ඒකට අදාළ කොයින් ප්‍රමාණය හම්බ වෙනවා. මුලින් මේ වෙබ්සයිට් එක ගැන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ සයිට් එකෙන් හොඳටම සින්දු හදාගන්න පුළුවන්. ඉතින් මේකට මම වොකල් එකක් දාලා පෙන්නනවා කොහොමද මියුසික් එකක් හැදෙන්නේ. එතකොට මේකට මේකට ගැලපෙන මියුසික් ස්ටයිල් එකක් කොහෙන්ද හොයාගන්නේ. ඒ වගේ දේවල්. මොකද නිකම්ම අපි මෙතන EDM කියලා එහෙම නැත්නම් හිප් හොප් කියලා ටයිප් කරා කියලා ක්වොලිටි මියුසික් එකක් අපිට ගන්න අමාරුයි. ඒකට හරියන ප්‍රොම්ප්ට් තියෙනවා Google එකේ අපි පොඩ්ඩක් සර්ච් කරොත් හොයාගන්න පුළුවන්. මේ වගේ මම අලුත් ටැබ් එකකට ගිහිල්ලා ඔයාලට ඒකත් සර්ච් කරලා පෙන්නන්නම්. ඉතින් මේ වගේ සුනෝ මියුසික් ප්‍රොම්ප්ට්ස් කියලා සර්ච් කරොත් එහෙම කලින් කට්ටිය try කරලා මේ හොයාගත්තු ප්‍රොම්ප්ට් තියෙනවා. ඒ සයිට් වලින් ඔයාලා කැමති සයිට් එකකට ගිහිල්ලා ප්‍රොම්ප්ට් ටිකක් හොයලා බලන්න. ඉතින් මම හොයාගත්ත ප්‍රොම්ප්ට් ටිකක් තියෙනවා. මම අද ඒ වගේන් තමයි try කරලා බලන්න පෙන්නන්න යන්නේ. ඉතින් මේකට අපි මුලින්ම මෙතන simple custom කියලා මොඩ් එකක් තියෙනවා. මම custom එක දාගන්නවා. ඒ වගේ මෙතන අපිට මේ වොයිස් එකක් ඇඩ් කරන්න පුළුවන්. මේකේ වොකල් එක විතරක් ඇඩ් කරනවා නම් හොඳ ක්වොලිටි එකකින් ගන්න පුළුවන් මියුසික් එක. තව දෙයක් ඔයාලා මේකේ ඔයාලම ලියාගත්තු ලිරික්ස් තියෙනවා නම් මෙතනට ලිරික්ස් පේස්ට් කරලා try කරලා බලන්න. ක්වොලිටියටම ගන්න පුළුවන්. එකපාර බැරි වෙයි. කීප වතාවක් try කරන්න එක එක prompt දාලා. ඒ වගේම තව පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයාලා හිතන්න ඔයාලා ගාව තියෙනවා සින්දුවක් තියෙනවා. මොකක් හරි පරණ සින්දුවක්. ඒ සින්දුව ඔයාලට මේ වොකල් එක විතරක් ඕන මේ මියුසික් එක අයින් කරලා. ඉතින් ඒකට මේ වගේ Google එකට ගිහිල්ලා type කරගන්න music vocal only. මේ වගේ type කරගත්තා මේ වගේ sites ගොඩක් එනවා. අපි එකට ගිහිල්ලා බලමු. ඉතින් ගොඩක් සයිට් තියෙනවා ඔයාලට කියන්න ඕන බයි කරලා තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් මම නම් බයි කරලා නෑ දැනට. මම කරන වැඩේ වෙබ්සයිට් එක Google එකේ සර්ච් කරලා තියෙන සයිට් එකකට යනවා වොකල් රිමූව් කරන. ඊට පස්සේ ඒ දෙක අපේ අදාළ ඔඩියෝ ෆයිල් එක ඒකට අප්ලෝඩ් කරලා ඒකේ රිමූව් වෙනවා. ඊට පස්සේ ඒකේ අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් අපි පේ කරන්න ඕනේ. ඉතින් මම කරන්නේ මගේ OBS එක තියෙනවා. OBS එකෙන් අර සින්දුව වොකල් එක විතරක් ප්ලේ කරලා ඒක රෙකෝඩ් කරගන්නවා. තව ක්‍රම ඇති ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. මට ඒක ලේසි එකයි මම එහෙම කරගන්නේ. හරි. ඉතින් මේ වගේ මම හදාගත්තු මේ වොයිස් එකක් තියෙනවා. අපි අප්ලෝඩ් කරලා බලමු. සීතල සඳ එල්ලේ පිරුණ සුවඳ මලේ නෑමුල් සුවය පැතූ බඹරු නුඹ නාඩන්. ඉතින් ඔයාලා දැක්කනේ ඒකේ තියෙන වොකල් එක විතරයි මියුසික් එක අයින් කරලා තියෙන්නේ. ඊළඟට අපි මේකට මේ මියුසික් එකට අදාළ ලිරික්ස් ටික දාගන්න ඕනේ. ඔඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරාම අපිට කොහොමද මෙතන ලිරික්ස් ලෝඩ් වෙනවා. ඉතින් ඊට වඩා ක්වොලිටි වොයිස් එකක් ක්ලියර් වොයිස් එකක් ගන්න පුළුවන් මේකට මේ ටයිප් කරලා තියෙන ටික අයින් කරලා සිංහලෙන් මෙතන ටයිප් කරගන්නවා නම් ඔයාලට ඕයි නම් මම ඒකට ටිප් එකක් කියන්නම්. ඔයාලට මෙතන ෆෝන් එකේ ටයිප් කරනවා වගේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට ගොඩක්ම ලේසි.
ඉතින් මේ විදිහට ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් මම කලින් ටයිප් කරගත්ත එක මෙතනට කොපි කරගන්නවා මේ ටික අයින් කරලා. ඉතින් මම මේ විදිහට ලිරික්ස් ටිකත් ඇඩ් කරගත්තා. අපි ඊට පස්සේ මේකට මියුසික් ස්ටයිල් එකක් දෙන්න ඕනේ. මෙතන තමයි වැදගත්ම පාර්ට් එක. ඉතින් මම Google එකේ සර්ච් කරලා හොයාගත්ත ප්‍රොම්ප්ට් කීපයක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් එකක් දීලා බලමු. මේ ප්‍රොම්ප්ට් මම කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අරගෙන try කරලා බලන්න. ඉතින් මේ විදිහට මම මෙතන මියුසික් ස්ටයිල් එක කොපි කරගත්තා. ඉතින් ඊට පස්සේ එතනින් යටට ගියොත් මෙතන ඇඩ්වාන්ස් ඔප්ෂන් වල මේල් ෆීමේල් එකත් අපිට තෝරන්න පුළුවන්. ඉතින් මේවා නම් වෙනස් කරගන්න අපිට ප්‍රෝ ප්ලෑන් එකක් buy කරන්න වෙනවා. එහෙම මම ප්‍රෝ ප්ලෑන් එක ගැනත් කියන්නම්. මේකේ ක්‍රෙඩිට් 50ක් කොහොමත් හම්බෙනවා. හැබැයි මේක අපිට කමර්ෂල් යූස් කරන්න බෑ මේකෙන් හදාගන්න මියුසික්. ඉතින් මෙයාලා කියලා තියෙනවා ෆ්‍රී ප්ලෑන් එක පර්සනල් යූස් විතරයි. ඉතින් ඔයාලට මෙතන ගියොත් බලා ගන්න පුළුවන්. අපිට ෆ්‍රී ප්ලෑන් එකේ ක්‍රෙඩිට්ස් 50ක් හම්බෙනවා. ඒකෙන් එයාලා කියලා තියෙන විදිහට සින්දු 10ක් වගේ හදාගන්න පුළුවන්. හැබැයි මේක ෆ්‍රී ප්ලෑන් එකකින්ද අපිට කමර්ෂල් යූස් කරන්න එයාලා අවසර දීලා නැහැ. ඉතින් ප්‍රෝ ප්ලෑන් එක බැලුවොත් ඩොලර් 8ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් ඒකෙන් මෙයාලා කියලා තියෙනවා ක්‍රෙඩිට්ස් 2500ක් හම්බෙනවා කියලා. මෙයාලා කියන විදිහට මේකෙන් සින්දු 500ක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි මේකේ ප්‍රෝ ප්ලෑන් එක ගන්න එක ගොඩක් ලාභයි. ඉතින් අපි එහෙනම් මේ ක්‍රියේට් කරලා බලමු කොයි වගේ අවුට්පුට් එකක්ද එන්නේ කියලා. ඉතින් මෙතන ක්‍රියේට් දුන්නට පස්සේ අපිට මියුසික් දෙකක් ජෙනරේට් වෙනවා. අපිට ඒකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් පළවෙනි එක ප්ලේ කරලා බලමු. ඉතින් මේක ෆ්‍රී වර්ෂන් එකකින්ද YouTube එකේ මට පොඩි කොටස් කීපයක් විතරයි ප්ලේ කරලා පෙන්නන්න පුළුවන්. සීතල සඳ එළියේ පීදුන සුවඳ මලේ නැඹුල් සුවය පැතුම් බඹරොනුඹ නාඩන් බඹරොනුඹ නාඩන්. ඉතින් අපි ඊළඟට දෙවෙනි මියුසික් එක ප්ලේ කරලා බලමු මොන වගේද කියලා. සීතල සඳලේ පීදුන සුවඳ මලේ. ඉතින් මෙන්න මේ වගේ අවුට්පුට් එකක් අපිට ලැබිලා තියෙනවා. අපි ඊළඟට ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. ඉතින් මේ විදිහට මම වෙන ස්ටයිල් එකක් මෙතනට පේස්ට් කරගන්නවා. අපි ඒක ෆීමේල් එකක්ම දීලා බලමු. මම මෙතන ක්‍රියේට් දෙනවා. අපි මුලින්ම පළවෙනි එක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. සීතල සඳලියේ පිදුන සුවඳ මලේ නැඹුල් සුවය පැතුම් බඹරුනුඹ නාඩන්. අපි දෙවෙනි එකත් සීතල සඳ එළියේ පිදුන සුවඳ මලේ නැඹුල් සුවය පැතුම් බඹරුනුඹ නාඩන් බඹරුනුඹ නාඩන්. සීතල සඳ එළියේ පිදුන සුවඳ මලේ. ඉතින් ඒ වගේ අපිට හරියට ස්ටයිල් එක හරියට දුන්නොත් හොඳ ලස්සන මියුසික් එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි තව එකක් try කරලා බලමු. මෙන්න මේ විදිහට මම මෙතන තව ස්ටයිල් එකක් paste කරගත්තා. බලමු create කරලා. ඉතින් ඔයාලා මේකේ ප්‍රෝ ප්ලෑන් එක buy කරොත් මීටත් වඩා quality music හදන්න පුළුවන්. free එකේදී පාවිච්චි කරන්න පුළුවන් 4.5 version එක විතරයි. ඉතින් අපිට ප්‍රෝ ප්ලෑන් එකට ගියොත් එහෙම version 5 beta use කරන්න පුළුවන්. ඒ වගේම version 4.5 pro එක use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මීට වඩා quality එකට හදාගන්න පුළුවන්. ඉතින් අපි මේකෙත් පළවෙනි එක මුලින් play කරලා බලමු. සීතල සඳ එළියේ පිදුන සුවඳ මලේ නැඹුල් සුවය පැතුම් බඹරොනුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන් බඹරෝ නුඹ නාඩන් සීතල සඳ එළියේ ඉතින් ඒ වගේ ගොඩක් කොලිටියට හදාගන්න පුළුවන්. මේක වැදගත්ම දේ තමයි හරියට මෙතන ස්ටයිල් එක දෙන එක. අපි නිකන් මෙතන පොඩියට නිකන් අපිට හිතන විදිහට ටයිප් කරගත්තා කියලා මේ වගේ කොලිටියක් ගන්න බෑ. ඉතින් ඔයාලා එක එක ස්ටයිල් ටයිප් කරලා පැහැදිලිව මේකට අපිට එන්න ඕන මොන වගේ ස්ටයිල් එකක්ද කියලා මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ අපිට ක්වොලිටි එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කලින් කට්ටිය try කරලා Google එකට දාපු ස්ටයිල්ස් තියෙනවා. ඒවා copy කරලා මෙතනට paste කරලා try කරලා බලන්න. ඉතින් මේ ස්ටයිල් වලින් ඔයාලා කැමති මොන ස්ටයිල් එකකටද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම හැම එකටම reply කරනවා. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් මම අරගෙන එනවා. subscribe කරලා තියාගන්න bell icon එකත් ඕල් දාලා. අදට එහෙනම් වීඩියෝ එක ඉවරයි. ගිහිල්ලා එන්න. Bye.